හායි මගෙන් ගොඩක් අය අහලා තිබ්බා ලංකාවේ ප්‍රීස්කූල් එකක් ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේන්ලි ඔයාලගේ ලීගල් ඩොකියුමන්ට්ස් ටික හදාගන්නේ කියලා. මේකට මුලින්ම ඕන වෙනවා ඔයාලා ඩිප්ලෝමා ඉන් early childhood. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකෙන් රෙජිස්ටර් කරපු ඩිප්ලෝමාස් 62ක් තියෙනවා. මේ 62කින් එකක් මට මතකයි ලයිසියම් කැම්පස් එකේ ඩිප්ලෝමා එක තියෙනවා මහරගම යූත් එකෙන් කරන ඩිප්ලෝමා එක තියෙනවා අර ඒ වගේ 62ක් තියෙනවා. ඒ 62කින් ඕනෙම ඩිප්ලෝමා එකක් කරලා තියෙන්න ඕනේ early childhood ඩිප්ලෝමා එකක්. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ සර්ටිෆිකේට් එක අරගෙන ඔයාලගේ AGA ඔෆිස් එකට යන්න. AGA ඔෆිස් එකට ගියාම ඔයාලට එයාලගේ එතන පෙරපාසල් හා සම්බන්ධ නිලධාරිනියක් හම්බෙන්න පුළුවන්. එයාට කියන්න ඔයා මෙතන පෙරපාසලක් දානවා කියලා. එතකොට එයා ඒ පළාතට අදාළ නිලධාරිනියන්ගේ නම්බර්ස් දෙනවා. කන්ටැක්ට් නම්බර් එකක් දෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නාරායන් හේන්පිට තියෙනවා මේ පෙරපාසල් සහ සම්බන්ධ අමාත්‍යාංශය. ඒකට ගිහිල්ලා ඒකෙන් හම්බෙන්න ඔයාලා බස්නාහිර පළාත් නම් මධ්‍යම පළාත් නම් ඒ වගේ පළාතට අදාළ කෙනෙක් ඉන්නවා. එයාගෙන් ඩීටේල්ස් අහුවම එයා අහනවා ඔයාගෙන් ඔයා කොච්චර කාලයක් වැඩ කරලා තියෙනවද? එතකොට ඔයාගේ ක්වොලිෆිකේෂන්ස් මොනවද? ඔයාගේ සර්ටිෆිකේට්ස් මොනවද? ඒ ටික එයාලා දැනගත්තට පස්සේ ඔයාට කියනවා ඔයාට ප්‍රීස්කූල් එක ස්ටාර්ට් කරන්න පුළුවන් කියලා. ළමයි 10 දෙනෙක් ආවට පස්සේ එයාලා ඇවිල්ලා චෙක් කරනවා කියලා කියනවා. ඔයාලට තියෙන්නේ ප්‍රීස්කූල් එක ස්ටාර්ට් කරලා ළමයි 10ක් රෙජිස්ටර් වුණාට පස්සේ එයාලට කතා කරලා කියන්න මගේ මොන්ටිසරි එක හරි ඇවිල්ලා බලන්න කියලා. එතකොට එයාලා ඇවිල්ලා අධීක්ෂණයක පළවෙනි අධීක්ෂණය කරනවා. ඒ අධීක්ෂණය ඔයාලගේ ප්‍රශ්න මොනවාද වැරදි හදාගන්න දේවල් ඒ දේවල් තියෙනවා නම් එයාලා ඒක කියලා ඔයාලගේ ඩීටේල්ස් ටික අරගෙන යනවා. ඒ ටික හදලා ඉවරලා ආයෙ කෝල් එකක් දෙන්න කියනවා. ඊට පස්සේ ඔයාලා ඒ කියන වැරදි ටික හදලා මොන හරි හදාගන්න දෙනවා අප්ඩේට් ගන්න දෙනවා. එහම හදලා ඔයාලට තියෙන්නේ එයාලට කතා කරාම එයාලා ගෙනත් දෙනවා ඇප්ලිකේෂන්ස් වගේක්. ඒ ඇප්ලිකේෂන්ස් එක ආයෙ ඇවිල්ලා බලලා ඒකේ ඇප්ලිකේෂන්ස් වගේක් දෙනවා. ඒ ඇප්ලිකේෂන්ස් ටික බලලා ඉවර වෙලා ඔයාලට පුළුවන් ඒක ෆිල් කරලා ඒක ගිහින් දෙන්න ඕනේ ඔෆිස් එකට. නාරහෙන් පිට හරි ඔයාලගේ ඒ අදාළ ඔෆිස් එකට යාලා කියයි. එතන ඔෆිස් එකට ගිහින් දුන්නාට පස්සේ ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක හම්බ වෙනවා. එහෙම තමයි මට මගේ ප්‍රීස්කූල් රෙජිස්ට්‍රේෂන් එක හම්බුනේ.